හායි ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔයගලන් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ ඔයගලන් හිතන පතන හැම හොඳ කටයුත්තක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මං අද ඔයාලව එක්කගෙන යන්නේ මේ අලුත් අවුරුද්ද මම සමරපු විදිය ඔයගලන් දෙක බෙදා ගන්න. මං ඉන්න පළාතේ ඉඳන් මගේ යාළුවෝ ඉන්න තැනට සාමාන්‍යයෙන් පැය 4ක් වගේ දුරක් තියෙනවා. ඉතින් ලොකු ලොං ඩ්‍රයිව් එකක තමයි එන්න තියෙන්නේ. මම ගියපු ගමන්ම එදා රාත්‍ර කන්න ගියේ කොරියන් රෙස්ටොරන්ට් එකකට. මාව දන්න අය දන්නවා මම කොරියන් කෑම වලට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් මං නොවරදවාම ලන්ඩන් ගියොත් කන කෑම ජාතියක් තමයි කොරියන් කෑම කියන්නේ. දෙවෙනියට මම ආසාවෙන්ම යන්නේ ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකක් try කරන්න. මම මෙදා පාර හංකී කියලා රෙස්ටොරන්ට් එකකට තමයි ගියේ. මම දන්නේ නැහැ හරියටම මේ නම මේ විදිහට ප්‍රොනවුන්ස් කරන්න කියලා. හැබැයි ඒකේ කෑම නම් හරියම රසයි. මගේ යාළුවන්ට නම් ඒ කෑම සෙට් වුණේ නැහැ. හැබැයි මම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා ඒගොල්ලන් මාත් එක්ක ඇවිල්ලා ඒ කෑම try කරපු එක ගැන. ඊට පස්සේ දවසේ මම ලෑස්ති වෙලා යන්නේ මං මේ පළාතට ආවහම අනිවාර්යෙන්ම යන්න කැමති කැෆේ එකකට බ්‍රෙක්ෆාස්ට් ගන්න. මේ කැෆේ එක තමයි මට කම්ෆර්ටබලි ඉඳගෙන කන්න පුළුවන් විදිහට දැනෙන කැෆේ එක. මගේ යාළුවා වැඩ කරන්නේ නම් මේ කැෆේ එකේ තමයි. හැබැයි මම මේකෙන් කාලා යන්නේ මගේ අක්කව හම්බ වෙන්න. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අක්කා නැත්තම් සිස්ටර් කියලා කතා කරන්නේ බ්ලඩ් රිලේටිව්ස් ලට. මං විශ්වාස කරනවා බ්ලඩ් රිලේටිව් කෙනෙක් නොවුනත් යාළුවෙක්ට පුළුවන් තමන්ගේම අක්කා කෙනෙක් වෙන්නත්. මම මේ ඔයාලට අඳුරලා දෙන්න යන කෙනාත් මට ඒ වගේ කෙනෙක්. මේ අක්කා ළඟකදී ඉඳන් මල්පල වවන්න පටන් අරන් තියෙනවා. ඉතින් මං හිතුවා එදා තිබුණු මාකට් එකෙන් මල්පල වගේක් අරන් දෙන්න ඕනි කියලා. ඒක ලොං ලාස්ටිං වගේම යා ගොඩාක් ආසාවෙන් බලාගනි කියලාත් හිතුවා. එතනින් අපි මල්පල අරගෙන ගියේ දවල්ට මොන හරි කන්න. මොකද මේ වගේ අපිට එළියට යන්න වෙලාවක් හම්බ වුණේ අක්කාගේ බ්‍රේක් ටයිම් එකේදී. දැන් අපි ගෙදරට. එදා රෑ තමයි අපිට වෙලාවක් හම්බ වුණේ අවුරුදු කැම්මේසයක් දාලා කිරි උතුරවලා අවුරුදු චාරිත්‍ර ටික කරන්න. ටිකක් නෙමෙයි ගොඩාක් පරක්කුයි අපි අවුරුදු චාරිත්‍ර කරන්න. හැබැයි අපි හිතුවා හැමෝටම ෆ්‍රී වෙච්ච දවසක මේ චාරිත්‍ර කරන්න ඕනි කියලා. මේ වගේ රටවල ඉන්න අය දන්නවා අපේ චාරිත්‍ර කරන්න මෙහෙම වෙලාවක් වෙන් කරගන්න එක කොච්චර අමාරුද කියලා. මේ කැම මේසේ අපේ අවුරුදු කැවිලි ಜಾති හැමදේම නැති වුණාට ආදරය එකමුතුකම වගේම අපේ ලාංකිකත්වයත් පෙන්වනවා. එතෙන්ටද? නෑ අයියා චුට්ටක් ඉස්සරහට එන්න. අයියා ඉස්සරහට එන්න. හා? මන් දිහා බලන්න මම මේක දිහා බලන්න. හරි. හරි බලන්න. අවුරුද්දට පස්සේ කසිප්පු කරේ. Get some help. What? මං මේ වීඩියෝස් එඩිට් කරන්න ගත්තේ මේ ගමන ගිහින් ගෙදරට ගියාට පස්සේ. ඉතින් දැන් මේ වීඩියෝස් එඩිට් කරනකොට ඒව බලනකොට මට ගොඩාක් සතුට හිතෙනවා වගේම ඇස් දෙකට කඳුළු එනවා. මං එයාලත් එක්ක ගෙවපු ඒ දවස් ටික මතක් වෙද්දී.